ගරු භාණ්ඩාගාරික ප්‍රගීත් රුක්ෂාන් මහතා ලොකු සේවයක් කරන් මේ ෆෝරම් එක හදන්න. ඉතින් එතුමාගේ තියෙන වෘත්තීමය සම්බන්ධතා පාවිච්චි කරගෙන එතුමා ඉතාමත් හොඳ අවස්ථාවක් නිර්මාණය කරලා දුන්නා. අපිට අපෙන් පසුව තව අවුරුදු ගණනාවක් පස්සකටකන් භාණ්ඩාගාරික දුරවන්ත ආදි සංගමේ ගිණුම් කරණය තුල නියරන ගිණුම් කරන ඒ ප්‍රමිතීන් හැමතිස්සෙම අවශ්‍ය වෙන ඒ ප්‍රමිතීන් අපේ ව්‍යවස්ථාව සමග හැමතිස්සෙම ගලප ගන්න අවශ්‍ය වෙන කණ්ඩායමට මොකක්ද මේ වෙන විට ලංකාවේ තියෙන ප්‍රමිතිගත නියමයන් ප්‍රමිතිගත ක්‍රමයන් මොනවද කියන එක අපිට කතා කරන්න. මොකක්ද මේ accountability කියන එක? අත්‍තරම accountability කියන එක තමයි ප්‍රධාන වෙන්නේ. accounting කියන්නේ ඒක ෆන්ක්ෂන් එකක්. කරන ගොඩක් වෙලාවට එතන තියෙන්නේ තාක්ෂණික ක්‍රියාවලිය. accountability කියන එක කියන්නේ අපි වග වෙන්නේ. අපි මොකටද වග වෙන්නේ? අපි අපිට මේ පහසුකම් සපයන සියලු දෙනාට ඒවා එයාලා බලාපොරොත්තු වෙන ආකාරයෙන් අපි පාවිච්චි කරලා එයාලා බලාපොරොත්තු වෙන අවුට්කම්ස් එහෙම නැත්නම් ඒ බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ලබා දීම තමයි ඔය වගවීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඕක අපි ගත්තොත් නිකන් කම්පැනි එකක් වගේ ෆෝමල් ඕගනයිසේෂන්. ඒක වෘත්තිමය කාරණා. ඒ වෙනුවෙන් වෙනම වෘත්තිකයෝ ඉන්ටර්වියුස් කියලා බඳව ගන්න, ක්වොලිෆිකේෂන් බලලා, සර්ටිෆිකේට්ස් බලලා, නොලෙජ් අප්ග්‍රේඩ් කරලා, ඊළඟට ස්ටාෆ් එකක් වෙනම දීලා වෙනම යුනිට් එකක් දාලා ඒක කොහොම විධිමත්ව ෆන්ක්ෂන් එක. එතකොට මේ වගවීමයි ඇත්තටම දෙකම ඉටු කළාට පස්සේ තමයි අපිට අපේ කාර්යය හරියට ඉටු කරලා තියෙන එක තහවුරු කරගන්න පුළුවන්. ඇත්තටම මේ විගණනයේදී මේ වගවීමේ ක්‍රියාවලිය කියන එක ඇත්තටම බලලා ඒ සම්බන්ධයෙන් යම්කිසි තහවුරුවක් දුන්නම එතකොට ඇත්තටම ඒ වගකීම් බාරගත් අයට ඒකෙන් නිදහස් වෙන්න පුළුවන්. අපි අපේ වගකීම් නිසියාකාරව ඉටු කරලා තියෙනවා. ඩිරෙක්ටර් ෆයිනෑන්ස් සහ ඒ ඔපරේෂනල් ඉන්ඩිපෙන්ඩන්ට් ඩිරෙක්ටර් කෙනෙක් අපොයින්ට් කරනවා ඔඩිට් කමිටි චෙයාර්මන් ක්වොලිෆයිඩ්. ඒකට ඒකෙදි අර චෙක් ඇන්ඩ් බැලන්සස් එනවා. ඒක ඇත්තට පසුබිම් කර්ම විතරයි සහ යම් දෙයක් වැරදිලා තියෙනවා මේවා නොවිය යුතුයි කියන දේවල් ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ආදිසංගමේ වර්තමාන විධායක සභාපති ජීවන් පියදර්ශන මහතා, ඒ වගේම ලේකම්තුමා, ඒ වගේම භාණ්ඩාගාරිකතුමා මේ සන්ධ්‍යාව අද මේ විදිහට මම හිතන්නේ පවත්වන්න වෙන්නේ එතුමාගේ මේ උත්සාහය නැත්තම් සියලු දෙනාටම මම හිතනවා